ගයිස් ඔන්න අද ගාලු ආවා මට දැනෙන නිකන් මම රත්නපුරේ ඉඳන් ආවා වගේ මං ඉන්නෙත් ගාල්ලේ ඒ වුණාට ගාලු කොටුවට ආවම එන අමුතු ෆීලිං එකක් එන්නේ Hi guys, කොහොමද ඉතින්? අද පොඩි vlog එකක් කරන් ආවා. අපි ගියා ගාලු කොටුවේ. ඉතින් හැමෝම බිසි නිසා අපි දවසක් දාගෙන ඉතින් නිවාඩුවක් දාලා තමයි මේ යන්නේ. මුලින්ම ඉතින් අපි යාළුවලාට ඇවිල්ලා මේත් එක්ක යන ගමන්. මේ යාළුවනේ තනිපොල් ගාහරිය. මේ ටවුන් වගේද? දැන් මේ පැත්තත් මාරම් බිසි පේනවනේ ට්‍රැෆික් එකේම ටවුන් එක වගේ. අපි එහෙමම ඇවිල්ලා බිංගේ කන්දෙන් තමයි ආවේ මේ බිංගේ කන්ද පල්ලම පාර බලන්න නිකන් අර කැලේක වයිබ් එක තියෙන්නේ. එහෙම ඇවිල්ලා ඉතින් පොලිසිය ඉස්සරහින් හරවලා දැන් අපි කොටුව ඇතුළට යන්න හැදුවේ. කොටුවේ මැද දොරෙන් තමයි යන්න හැදුවේ. පස්සේ තමයි මතක් වුණේ ඉස්කෝලේ ටයිම් එකට මේක වන් වේ කියලා. අර මේ හෙල්මට් එකට ගහපු හැමදාම වගේ නම් දුරට යන්න. ආයෙ හරවගෙන යටි පැත්තෙන් ආවා. අලු කොට ඕවා ගන්න යන්නේ? අලු කොට. ගයිස් ඔයාලා අනිවාර්යෙන්ම වෙන්න ඕන තැනක් මේක බලන්න මේ වටපිටාව. අද සෑහලක් ටිකක් අඩුයි වගේ මාර කාම. මේකම සිනමැටික්. අපි එහෙම වටයක් දාලා කොටුව ඇතුලේ තියෙන පන්සල ගාවට ආවා. ගයිස් ඔන්න අද ගාලු ආවා. මට දැනෙන නිකන් මම රත්නපුරේ ඉඳන් ආවා වගේ මං ඉන්නෙත් ගාල්ලේ ඒ වුණාට ගාලු කොටුවට ආවම එන අමුතු ෆීලිං එකක් එන්නේ. හායි. හායි මේක ගන්න ගලවන්න ඕන. අපි යන්නේ කොහෙන්ද මුලින්ම? අපි යමු මේ බලන්න මුරුත කොයි වගේද කියලා. මෙතන උඩට ආවම බලන්නකො වටපිටාව. අද ටිකක් කට්ටියක් අඩුයි වගේ ලොකු කලබලකාරී ගතියක් නෑ අද. අර ඈත පේන්නේ පාංගල. අපි එතෙන්ට තමයි නාන්නේ යන්නේ. අපි දැන් පාංගලට ආව යාළුවනේ දන්නේ නැති ඒගොල්ලෝ මේක පාංගල කියලා මේ හරියට කියන්නේ. මේක දැන් කොට දින පාංගල. අනිත් පැත්තේ පඩිපෙරෙන් බහින්නත් පුළුවන්. පඩිපෙරෙන් බැහැලා කොටු දාප්පේ දිගේ ගල් තියෙනවා ගල් වලින් එන්නත් පුළුවන් මේ පැත්තට. පොඩ්ඩක් අමාරුයි සීන් එක. පොඩි අර හයිකින් සීන් එකක් වගේ තියෙන්නේ කොටු තාප්පේ අල්ලගෙන බදාගෙන ඕන එන්න. කවන්නේ බලමු. යා. පඩිපෙලෙන් බහැලා මෙතන නාන්න පුළුවන්. මෙතන නම් මාර සේෆ්ටි. මෙන්න මේ ගල් දිගේ තමයි යන්න තියෙන්නේ. හැබැයි වටේම කොහොම පඩියක් වගේ තියෙනවා. පියා. ගයිස් ඇත්තටම මේක ටිකක් පරිස්සමෙන් යන්න ඕන ගමනක්. ඔයාලා බීලා එහෙම පොඩ්ඩක් එනවා නම් යන්න අමාරුයි වගේ නම් මේ පැත්තට යන්න එපා. මොකද මෙතනින් වැටිලා අතපය කඩන් ඔළුව එහෙම පලාගත්තු අය ඕන තරම් ඉන්නේ. මට මතකයි අපි ගිය 2019 විතර ගිය මුල් කාලෙම එක්කෙනෙක් කොහම අනතුරක් වෙලා මේ පැත්තට යන්න දුන්නෙත් නැහැ. හැබැයි දැන් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. පරිස්සමෙන් යන්න ඕන මේ පැත්තට. සමහර දැන් ලිස්සනවා. ඒ නිසා ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනේ යද්දි. දෙල්ලන්නේ ඔයාලට පේනවා ඇති මේකේ තියෙන අමාරුව. අමාරුයි. වතුර වැඩි දවසට නම් යන්න බෑ රැලි ගහම. දෙතර වගේ. දැන් අපි හයිකින්
මෙතනින් හුලං එන්නේ මෙතනින් එන AC එක වගේ හුලඟක් එනවා. ගල් යාළුවනේ මේ ගල ඇතුලෙන් AC එක වගේ එනවා. මෙතනින් එන්නේ මේ හරියට නෑ යාළුවනේ මෙන්න මෙතන තියෙනවා අතට ටික නා වාසි නේ. පොඩ්ඩක් වාතාවරණය බලලා අපි යන්නේ දැන් නාන්න. එතන තවුලන්නේ නැහැ නේද සුපිරි බෝට් එක. මගේ බලේ බලන්න යාළුවනේ අවට තියෙන වතුර මං ඇදලා ගන්න. එච්චර බලයක්. හරියට පස්සේ පොඩි මට නිදිමතක් වගේ ආවා. මං ඉතින් කරේ මෙහෙමම නිදාගත්ත පොඩ්ඩක්. මේක එහෙම අමාරු වැඩක් නෙමෙයි පුරුදුනා මාර ලේසි මේක. බැලන්ස් එකේ ඉන්න විතරයි තියෙන්නේ. මම නිකන් අර ඇට්ලාන්ටිස් වලට අධිපති කෙනා වගේ. රවි යනවා නිකන් මෝටර් බෝට් වගේ. බන්ද ආලේ පුන් සඳ වගේ බැබළුණා. රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ මගේ ලෝකේ කළුවර වුණා. වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බන්ද ආලේ අතේ මේක ටෝන් එකක් තාම ගන්නට ගයිස් දැන් අපි කන්න යන්නේ. අන්නයි යන්නේ. බලමු මොනවද කන්නේ කියලා. මම මොනවා කෑවත් ලකුණු 10න් 8යි දෙන්නේ. ඔව් මස් වැඩිපුර තිබ්බොත් මම ලකුණු 10න් 10ම දෙනවා. අපි එද්දි මෙතන ඉස්කෝලේ එක ළමයි වගේ සෙල්ලම් කර කර ඉඳියා. කිව්වත් වගේ අද හරියම පාළුවට ගිහිල්ලා මේ පැත්ත. ගයිස් ගාල්ලේ සුපිරිම දැනකට ආවා. ගාලු මේ ඔර්ලෝසු කනුව පැත්තෙන් කෙලින්ම ඇවිදන් ආවට පස්සේ ඉස්සරහා තියෙන්නේ මේක ඔයගොල්ලෝ බලන්න ඕන තැන. බලන්න ඔයාලා දන්නවද කියලා මෙතන. සුපිරිම view එකක් තියෙනවා. දෙයි වතුරුත් එනවා මේ. රසර හොයින්න නැහැ. සුපිරිම view එකක් පේන තැනක් මේක. පාතාල තාල බුර රාග තාල උදේ හව කන්නේ සිංහල බතාල නමේ කොහොමද මගේ බීට් බොක්ස් එක? දැන් තමයි උන් අපි කන්න යන්නේ. ඔර්ලෝසෝනු පැත්තෙන් අපි බැස්සා ඉතින් යන්නේ. බයිසිකලේ 3 දෙනා දාලා ගියේ අවුලක් වුණේ නැහැ. මේ තියෙන්නේ ගාල්ලේ ටවුන් එක. අපි ගෝල්ඩින් එකෙන් තමයි කන්න හිතුවේ. කන වීඩියෝ ටික නන්නේ. කාලේ ඉවර වෙනවත් එක්කම සුපිරි වැස්සක් වැස්ස අපිට යන්න හම්බුනේ නැහැ. වැස්ස පායනකම් ඉඳලා ඒ පැත්තේ වටින්න ආයි ස්ටෑන්ඩ් එකට ආව අපේ දිලා කොල්ලව බස් එකට දාන්න. එයා ඉමදුවට යන්න ඕන. කවිෂගේ මගේ නම් ගෙවල් එක ළඟ තියෙනවා. අම්මට අවුල්. අපරාධ බා යනවා. පායි කියන් කැමරේකට. හරියට අපි ගියා. කොහොම හරි ඉතින් යාළුවක් දාලා අපි දෙන්නත් යන්න ලෑස්ති වුණා. ඉතින් ගයිස් ඕක තමයි අද කතාව. ඔයාලත් ගාලු වෙන්න ඇවිල්ලා මේ ටික බලන්න. එහෙනම් අදහස කමෙන්ට් එකක් දාන්න යන්න. බයි.